අඳුරු වනයකින් වටවුණ ඔබේ වත්ත අහල පහල ලඳු කැලෑවල ඔබේ මස්පේශි කීරි ගැහෙන නමුත් අඳුර එළඹීම කියාපාන හඬ අසා ඇති නිතර නොදකින අඳුරු සත්වයා අද අපි හඳුන්වා දෙනවා අද්භූත හඬ නිකුත් කරන අදිසි සත්වයා රැහියා. ඔබ කිසිදාත් නොසිතන්න ඇති කන් කීරි ගැහෙන හඬ කුඩා සත්වයෙකුගේ බව. රැහැයියා මේ භීෂණ හඬ නිකුත් කරන්නේ ඔහුයි. ඔහුගේ බඳේ පිහිටි විශේෂී තාන රජ්ජුව නමින් හැඳින්වෙන අවයවයක් ඔස්සේ සිදු කරයි. ඒ හඬ පිරිමි රැහැයියා විසින් ප්‍රජනන කාර්ය සඳහා සහකාරයක් සෙවීම සඳහා යොදා ගන්නා ආකාරයකි. ඒ හැඩයෙන් නිකුත් වන විශේෂ වෙනස් ශබ්ද රටාව දිවා රෑ නොතකමින් වනාන්තරය පුරා ඇසෙයි. කෙසේ වෙතත් රැහැයියාගේ ජීවන චක්‍රය තවත් අභිලාසක්. ඔවුන් බිත්තර, ශිශුවා සහ සූඹුලා යන අවස්ථා තුනකින් යුක්තව ජීවිතය ආරම්භ කරනවා. ඒ අතරින් වැඩි කාලයක් ගත වෙන්නේ අඳුරු පොළව යට. ගැහැණු රැහැයියා ගස් කඳන් මත හෝ අතුරුකිලි අතර බිත්තර 300ත් 400ක් තමයි. එම බිත්තර වලින් නිකුත් වන ශිශු රැහැයියලා පොළවට වැටි පසතුරට ගමන් කරයි. ඔවුන් ජීවත් වන්නේ අධෝ භෞමික පොළව යට. ගස් මුල්වල යුෂ උරා බොමින් වසර 3ත් 17ක් දක්වා ජීවිතය ගෙනයයි. ඔවුන් සතු ජීවිත මඟ අපෙන් සැඟවුණු අඳුරු නමුත් පුදුම රටාවකි. අඳුරු පොළව අස්සෙන් නැවත උපදින සුහුමුළු රැහැයියලා මහා ගසක් දිගේ මතුවෙයි. එතැන් පටන් ඔවුන්ගේ අරමුණ ප්‍රජනනය සඳහා සහකාරවයකු සෙවීමයි. හඬ නගා පැය ගණනාවක් තනිවම කෑගසයි. ඉක්මනින්ම ජීවිතය අවසන් කරන මූලික භූමිකාවක් ඔවුන් ඉටු කරයි. එහෙත් ඔවුන් පිටත් වූ ශිශු හැව දැකීමෙන් මිනිසුන්ට රැහැයියන් කෑගැසීමෙන් පැලී මිය ගොස් යයි සිතේ. අප නිරන්තරයෙන් නොදකින නමුත් හැමදාම හඬ අසන ජීවිතයක විශ්මිතභාවය. එයයි රැහැයියාගේ සැඟවුණු ගමන. අඳුරු හඬක් මගින් ආරම්භ වන ජීවිතයක්. අඳුරු පොළව තුළ දිව යන ජීවිතයක්. පිරුණු හෝ තනි නමුත් අරුත්බර මගක්. වනයේ හඬ ඔබට හඳුන්වා දුන් අද්භූත ශබ්දය අයිති අද්විතීය සත්වයා රැහැයියාගේ කතාව අවසන්. ඔබ මේ වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අපූර්ව වනාන්තර සත්වයෙකුගේ කතාවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.